මම දැන් මාසෙකින් විතර බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් කරලා නැහැ. මොකද මගේ එක්ස්ට්‍රැක්ට් එක නැති වෙලා මට තව එකක් ගන්නත් බැරි වුණා. ඒක ගැන හොයද්දි මට හම්බුණා අලුත්ම විදියක්. මේක මට අලුත් වුණාට ගොඩක් දෙනෙක් කරන දෙයක්. මේකට අපිට ඕන වෙන්නේ ජෙලටි. ඒකට උණු වතුර හැඳි දෙකක් විතර දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මූණ හොඳට හොදලා උණු වතුරෙන් ස්ටීම් කරගන්න. ඒකෙන් ඔයාගේ මූණේ පෝසස් ඕපන් වෙලා බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් ටිකක් එළියට එනවා. ඊට පස්සේ මේ හදාගත්ත එක ඔයාගේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් ගොඩක් තියෙන තැන්වල ඇප්ලයි කරන්න. ඊට පස්සේ ටිෂු පේපර් එකක් අරගෙන මේ වගේ අලව ගන්න. මේක මුළු මූණෙම නම් අලව ගන්න එපා. ගලවද්දි තරු පේනවා. මම විනාඩි 20ක් විතර හිටියා. දැන් තියන්නේ දෙය උදුන් සිහි කරගෙන මේක ගලව ගන්න. හරි මම මේ ඕඩ වැඩේ කරේ. ඇයි මම බල්ලෙක් වගේ කෑ ගහලා තියන්නේ? හැබැයි අතරම මේකේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් වෙනවා. මේකේ කළු පාර ඩොට් ඩොට් වගේ තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඕකේ අන්තිම ස්ටෙප් එක එකට ඕන කරන්න නැත්නම් අයිස් අතරේ මූණ හොදන්න. ඒකෙන් ඕපන් වල පෝසස් ක්ලෝස් කරගන්න පුළුවන්. එන්නම් බයි.